කොහොමද මගේ ආදර යාළුවනේ ඔන්න ඔයාලව අදත් මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා මගේ ආදර යාළුවෝ හැමදෙනාම හොඳින් ඇති කියලා. ඔන්න අපිත් හොඳින් ඉන්නවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා සම්පූර්ණ වීඩියෝ එක ඉවරනකම් බලලා ඔයාලගේ අදහස් ලස්සන කමෙන්ට් එකකින් දක්වන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ලස්සන චූටි ඇපල් ගස් දෙකෙන් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මල් පිපිලා තියෙන්නේ වැස්සෙන් පස්සේ තමයි. ඉතින් අපි කොහොම වතුර දැම්මත් වැස්සක් ආපුවම ගාඩන් එක ගොඩාක් ලස්සන වෙනවා. ඒක ඉතින් ගාඩන් වගා කරන ඔයාලා දන්නවා. ඉතින් මේ බලන්නකෝ මේ ඇපල් ගහ පුංචි ඇපල් ගහ පිරෙන්නම මල් තියෙනවා. ඉතින් මේ පිරෙන්නම මල් තියනවා වගේම පිරෙන්නම ඇපල් ගෙඩිත් එනවා. ඉතින් මම කරන්නේ ඇපල් ගෙඩි ගොඩාක් එක පොකුරට ආපුවම ඒ වලින් ඇපල් හැදුනට පස්සේ පොඩ්ඩක් ඉවත් කරනවා. නැත්තම් ඉතින් ඇපල් මේ පුංචි ඇපල් ගහට දරා ගන්න බෑනේ. අර ඇපල් ගෙඩි එතකොට ඕන සයිස් එකට අපිට ලොකු කරගන්න බෑ. ඉතින් ඇපල් නම් අපිට ඕන තරම් තියෙනවා. සමහර එකට ඉතින් මගේ ඇපල් ගස් දෙක ඇරෙන්න තව ඉතින් එළියෙත් ඇපල් කඩන්න යන්න ඕන තැන් තියෙනවා. ඒ කියන්නේ නිකන් කැලේට ගියත් කඩා ගන්න පුළුවන් කැලේ හැදෙන ඇපලුත් තියෙනවා. ඉතින් මේ තමා දැන් ඩෙන්මාර්ක් එකේ මැයි මාසේ අන්තිම වගේ වෙද්දි තියෙන විදිය. ලස්සනට කොළ පාට වෙලා ලා කොළ පාට වෙලා හැමදිහාම අර කෝටු වගේ තිබිච්ච ගස් දිහා බලද්දි දැන් ඒවා ඉතින් හැම ගහක්ම පේන්නේ ලා දළු පාට ලා කොළ පාටට දළු ඇවිල්ලා හරිම ලස්සන වෙලා මේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මම ආස ගොඩාක්ම මේ කාලෙට තමයි මෙන්න මේ වගේ ලස්සනට ලා කොළ පාට මෙහෙම කොළ ඇවිල්ලා මල් ඇවිල්ලා මෙහෙම ලස්සන වෙලා තියෙද්දි ඉතින් අපිට වින්ටර් එක කාලේ ගොඩක් දිගයිනේ අමුතුම පණක් ඇඟට ලැබෙනවා. ඒ වගේම මම ආසම කාලේ තමයි මේ කාලේ සමයක කාලේ කියන්නේ. ඉතින් ඔන්න දැන් මේ මාසෙන් පස්සේ ඉතින් ඔන්න අපිට සමයක. ඉතින් සමයක ජුනි ජූලි අගෝස්තු ඊට පස්සේ සමයක පොඩ ඉතින් ආයේ සීත කාලෙට ලං වෙනවා. සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකම්ම ඉතින් සමහර දේවල් වත්තේ තියෙනවා. ඉතින් මේ බලන්නකො දැන් අපිට අවුව තිබුණා මාස එකමාරක් වගේ. ඒ කියන්නේ වැස්ස ආවේ නෑ. අවුව තිබුණා කියන්නේ අර මහා අවුව නෙමෙයි. ඒ වුණාට වැස්සක් නැතුව එතකොට අර පොළව වේලන ගතිය වගේ තියෙනවා. මගේ ඉතින් අර වැහි වතුර එකතු කරන ටැංකිය වල වතුරත් ඉවරුණා ලීටර 3000ක් වගේ තිබුණා. ඒවා සේරම ඉවරුණා. ඉවර වෙනකම් ඉතින් මගේ ලොල් පාත්ති වලට මල් පාත්ති වලට දැම්මා. දැන් ඉතින් මෙන්න මෙයාලා ලස්සනට හැදීගෙන එනවා. කොහොම අපි වතුර දැම්මත් වැහි වතුර ටිකක් පැල වලට වැටුණු හැටියේ පැල වලටත් අමුතුම ලස්සනක් එනවා. ඉතින් මෙන්න මේ වගේ. මේ තියෙන මගේ එක ලීක්ස් බෙඩ් එකක්. ලීක්ස් බෙඩ් දෙකක් තියෙනවා. ඒ වගේම ලූණු හිටවලා තියෙනවා බෙඩ් දෙකක. මේ තියෙන්නේ මගේ දම් පාට කේල්ල. මේවා නම් ගිය අවුරුද්දේ පැලවෙච්ච පැල. ඉතින් කොහොම හැදේද කියලා මම නම් දන්නේ නැහැ. එක පැලයක් නම් හොඳට ලොකු වෙලා හැදිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ අරන් හිටවපු කොළ පාට කේල එකක්. මෙතන තියෙන්නේ සලාද එකක්. මේ සලාද එකට කියන්නේ රූකෝලා කියලා. මේක ඉතාලියන් සලාද එකක්. මේකේ අමුතුම නිකන් කට දැවිලට වගේ රහක් තියෙනවා. ගොඩක් අය ඒ රහ නිසා කන්න කැමති නැහැ. මම නම් හරිම ආසයි. ඉතින් ඩ්‍රෙසින් ටිකක් එකතු කරලා සලාදයක් හදාගත්තම රසට කන්න පුළුවන් බත් එක්ක. ඉතින් මේ තියෙන්නේ මගේ අනිත් ලූණු බෙඩ් එක. ඉතින් ලූණු පළදාව ඉස්සෙල්ලාම නිලා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙතන ලූණු ගලවලා වෙන මොන හරි හිටවන්න. මේ බලන්න ඉතින් ඔයාලා දැකලා තියෙනවද ස්ට්‍රෝබෙරි පැලවල මෙන්න මේ ලස්සන මල්. ඉතින් ස්ට්‍රෝබෙරි වර්ග දෙකක් තියෙනවා මම දන්න තරමට. මල් වර්ග දෙකක් තියෙනවා. ස්ට්‍රෝබෙරි වර්ග ගොඩක් තියෙනවා. උනාට මල් ಜಾති දෙකකින් තමයි මම දැකලා තියෙන්නේ රෝස පාටයි සුදු පාටයි. ඉතින් මේවා තමයි සාමාන්‍ය ස්ට්‍රෝබෙරි සුදු පාට මලින් තමයි ගොඩාක් ස්ට්‍රෝබෙරි එන්නේ. ඉතින් රෝස පාට ඒවත් තියෙනවා. ඒවා නිකන් අර
ගෙඩි ගොඩාක් හැදෙන්නේ නැහැ. උනට නිකන් අර සැරසේ පෝච්චි වල වගේ හදන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඩෙන්මාර්ක් වල හැදෙන ස්ට්‍රෝබෙරි තමයි. ඉතින් මගේ බෝංචි පැල ටිකත් ලස්සනට හැදීගෙන එනවා. මගේ ස්ට්‍රෝබෙරි පාත්ති 10ක් 11ක් වගේ තියෙනවා. මේ තියෙන්නේ මම හිටවලා තියෙන මගේ සුකිනි පැල. ඉතින් බලමු මෙයාලව සීතෙන් බේරගෙන මට හදාගන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන්නේ මගේ කැරට් බෙඩ් එක. කැරට් රතු වල හැදෙන්න ඉතින් පොඩ්ඩක් කල් යනවා. මෙයාලට ඉතින් අවුවත් ටිකක් වැඩිපුර ඕන. වතුර තිබුණාට මදි. ඉතින් මෙයාලත් ඉතින් හිමීට ලස්සනට හැදීගෙන එනවා. ඉතින් මේ බලන්නකෝ මේ හැම බෙඩ් එකෙම මම මොන හරි හිටවලා තියෙනවා. ඉතින් ලොකු වෙද්දි මේවා ඔයාලට මාත් එක්කම පළදාව නෙලනවා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ස්ට්‍රෝබෙරි බෙඩ්. පොළවේ හිටවලා තියෙන ස්ට්‍රෝබෙරි. ඉතින් ඒවා අලුත් පැලක් තියෙනවා, පරණ පැලක් තියෙනවා. ඉස්සරහා තියෙන අලුත් පැල අර පස්සට යන්න තියෙන්නේ පරණ පැල. ඉතින් ස්ට්‍රෝබෙරි පැලයක් අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ පැල බාල වෙනවා. ඒවා බාල වුණාට පස්සේ ඉතින් ඒවා ගෙඩි චූටි වෙනවා, ගෙඩි හැදෙන එක අඩු වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ඕන අලුත් පැල හිටව ගන්න පුළුවන්. මම ඉතින් ලබන අවුරුදු දිහාට ආය අලුත් පැල එතන බෙඩ් 5ක් විතර අලුත් පැල දාන්න හිතන් ඉන්නේ. මේ තියෙන්නේ මගේ ගේ ඇතුලේ හැදෙන පුංචි කරපිංචා යාළුවා. ඉතින් මෙයාත් දැන් ලස්සනට දළු දාලා හැදීගෙන එනවා. මෙයාවත් ඉතින් පොඩ්ඩක් හැඩ වැඩ කරලා ගත්තා මම. හැඩ වැඩ කරලා කිව්වේ ඉතින් පොඩි වොෂ් එකක් එහෙම දීලා පස්සේ එහෙම මාරු කරලා ඉතින් මෙයාලටත් ආදරේ දෙන්න එපාය. නැත්තම් ඉතින් මෙයාලත් හැදෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ ගේ ඉස්සරහා හිටවලා තියෙන මගේ මල්. ඉතින් මෙයාලත් ලස්සනටම දැන් ඔන්න මල් හැදීගෙන එනවා. ඉතින් මේවා මල් හැදෙද්දි පිරෙන්නම මල් හැදෙනවා. මම ඉතින් විශේෂ පොහොර කියලා මෙයාලට පොහොර එකක් එක සැරේයි දාන්නේ. ඊට පස්සේ පොහොර මුකුත් දාන්නේ නැහැ. මේ තියෙන මගේ මහත්තයා ඉස්සරහා වැඩක් කරනවා. මේකත් ඉවරුණාම පෙන්නන්නම් කොහොමද කියලා. මේ තියෙන්නේ මෙතන මගේ ගේ ඉස්සරහා තියෙන මිනි පාක් එක, මල් පාක් එක. හරිම ලස්සනයි. ඉතින් මගේ රෝස යාළුවත් ලස්සනටම හැදීගෙන එනවා. රෝස මල් පිපුණමත් මං හිතනවා හරිම ලස්සන වෙයි කියලා. මෙතන ඉතින් මෙතන තවත් පිපෙන්න මල් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ග්‍රීන් හවුස් එක ඇතුලේ මම හිටවලා තියෙන මගේ ගෙදරම තවන් දාලා හදාගත්තු තක්කාලි පැල. කඩෙන් ගත්තු පැල 2-3කුත් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් පස්සේ මොනවද කඩෙන් ගත්තුවා මොනවද මං ගෙදර හදපුවා කියලා. ඉතින් තක්කාලි වර්ග 3-4ක් වගේ තියෙනවා මෙතන. ඒ වගේම මගේ මිරිස් යාළුවෝ ටිකත් මෙතන ඉන්නවා. මිරිස් යාළුවෝ දැන් ඉතින් ලස්සනට ඉති දාලා මල් හැදීගෙන එනවා. මෙයාලා මේ පාටට තිබුණාට තව ටික දවසක් යද්දි මෙයාලා ලස්සනට හැඩ වෙලා එනවා. ඉතින් ඔයාලට මාත් එක්කම මම මේවල පළ නෙලනවා පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මගේ ග්‍රීන් හවුස් එක ඇතුළේ තියෙන ස්ට්‍රෝබෙරි යාළුවෝ. එයාලත් දැන් ගෙඩි හැදිලා ලොකු වෙගෙන එනවා. මේ මිදි පැලේ මම ගිය අවුරුද්දේ ගත්තේ. ඉතින් මම මේ අවුරුද්ද මේක පොහොරේම මාරු කරලා ගද්දි මම හිතුවා මෙයා මැරිලා තමයි කියලා. බලද්දි මැරිලා නෑ. මෙයා ලස්සනට නැගිටලා ආවා රස්නේ චුට්ටු එද්දි. මම හිතනවා එක මිදි ගෙඩියක් හරි මට කන්න ලැබෙයි කියලා. මේ අවුරුද්ද මම දන්නේ මිදි හැදෙන්න කොච්චර කල් යනවද කියලා. ඉතින් ඇපල් අනික් පළතුරු නම් මට අවුරුදු 3ක් වගේ පහුණාට පස්සේ තමයි ඒවල ඇපල් හැදෙන්න ගත්තේ පොඩ. මේ තියෙන්නේ මගේ ග්‍රීන් හවුස් එක ඇතුලේ තියෙන කැරට් පැල. ඒවත් නම් ලොකු වෙලා තියෙනවා දැන්. ඒක ඇතුලේ රස්නේනේ. මම ඉතින් මේ පාර ඔයාලට අරන් එන්න හිතන් හිටියේ මෙන්න මේ වීඩියෝ එක ගොළුබෙලි කරදරේට මොකද කරන්නේ. එයාලා වත්තට ආපම මොකද කරන්නේ. ඒ වගේම මගේ වැහි වතුර එකතු කරන ටැංකි. ඉතින් ඒ වීඩියෝ එක මම හිතනවා තාම වීඩියෝ එක හදලා ඉවර නැහැ. වගා කරන මගේ නංගිලා අක්කලා අම්මලා ඒ වගේම අනික් යාළුවෝ හැම දිනාටම වැදගත් වෙයි කියලා. අනික් පාර වීඩියෝ එකෙන් මම ඔයාලට ගොළුබෙල්ලෝ ආපම වත්තට මොකද කරන්නේ, ඒ වගේම වැහි වතුර එකතු කරන්නේ කොහොමද, ඒ වීඩියෝ එක අරන් එනවා අනික් පාර වීඩියෝ එකෙන්. ඉතින් මම හිතනවා ඔයාලා හැම දිනා මාත් එක්ක ඉන්නවා කියලා. ඉතින් එහෙනම් සුබ දවසක් හැම දිනාටම. ගිහින් එන්නම්.